ආයිබෝවන් යාළුවනේ හැමෝටම සුබ දවසක් වේවා. චුකිස් බුක් YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද අපි බලමු පිටකොටුවේ තොග සහ සිල්වර මිල කොහොමද වාර්තා වෙලා තියෙන්නේ කියලා. 2025 මාර්තු මාසයේ 24 වෙනිදා 4 වෙනි සඳුදා අපි බලමු සිල්වර මිල කොහොමද වාර්තා වෙලා තියෙන්නේ කියලා. පළතුරු, එළවලු, මාළු සහ අනෙකුත් සිල්වර බඩුවල මිල ගණන් කොහොමද වාර්තා වෙලා තියෙන්නේ කියලා. සම්බාහල් තොග 235යි, සිල්වර මිල 240ක් වාර්තා වෙලා තියෙනවා. ඊළඟට බලමු නාඩුහල් තොග මිල රුපියල් 225යි, සිල්වර මිල කිලෝයක් රුපියල් 230ට අලෙවි වෙලා තියෙනවා. ඊළඟට බලමු සුදු කෙකුළු තොග මිල රුපියල් 215යි, සිල්වර මිල රුපියල් 220යි. ඊළඟට ගත්තොත් එම් රතු කෙකුළු තොග මිල රුපියල් 215යි, සිල්වර මිල 220යි. පොන්නි සම්බා තොග මිල රුපියල් 225යි, සිල්වර මිල රුපියල් 235යි. නාඩු සහල් ආනයන කිලෝ එකක් රුපියල් 218යි, සිල්වර මිල රුපියල් 230යි. සුදු කෙකුළු ආනයන රුපියල් 208යි, සිල්වර මිල රුපියල් 220යි. ඊළඟට ගත්ත රතු ලුණු ලංකා තොග මිල 140යි. රතු ලුණු ආනයන තොග මිල අද රුපියල් 285යි, සිල්වර මිල කිලෝයක් රුපියල් 350යි. ලොකු ලුණු ලංකා අද මිල කිසිම වාර්තා වෙලා නැහැ. ලොකු ලුණු ආනයන තොග මිල රුපියල් 98යි, සිල්වර මිල කිලෝයක් රුපියල් 140යි. අර්ථාපල් ලංකා තොග මිල රුපියල් 280යි, සිල්වර මිල 300යි. අර්ථාපල් ආනයන තොග මිල රුපියල් 149යි, සිල්වර මිල රුපියල් 180යි. වියලි මිරිස් ආනයන තොග මිල රුපියල් 600යි, සිල්වර මිල රුපියල් 700යි. පොල් තොග මිල රුපියල් 160යි, සිල්වර මිල වාර්තා වන රුපියල් 230යි. පොල් තෙල් තොග මිල අද රුපියල් 767යි, සිල්වර මිල රුපියල් 827යි. රතු පරිප්පු තොග මිල රුපියල් 260යි, සිල්වර මිල කිලෝ රුපියල් 280යි. සුදු සීනි තොග මිල රුපියල් 218යි, සිල්වර මිල රුපියල් 235යි. සුදු බිත්තර තොග මිල රුපියල් 26යි, සිල්වර මිල රුපියල් 26යි, 750යි. කට්ටා කරවල තොග මිල රුපියල් 1550යි, සිල්වර මිල 1900යි. හාල් මෙස්සා ආනයන තොග මිල රුපියල් 850යි, සිල්වර මිල රුපියල් 1000යි. ඊළඟට බලමු මාළු පෑලිය ගොඩ කැලවැල්ලා අද රුපියල් 1000යි, කිලෝ එකක් 1000ක් වාර්තා වෙනවා. තලපක් කිලෝ එකක් 1600යි. බලය කිලෝ එකක් රුපියල් 800යි. පරව් කිලෝ එකක් රුපියල් 1100ක්. සාලය කිලෝ එකක් රුපියල් 350යි. පුරුල්ල අද තොග මිල රුපියල් 900යි. ලින්න කිලෝ එකක් 630යි. ඊළඟට බලමු එළවලු වර්ග. බෝංචි අද තොග මිල රුපියල් 500යි, සිල්වර මිල රුපියල් 550යි. කැරට් තොග මිල අද කිලෝ එකක් රුපියල් 700යි, සිල්වර මිල කිලෝ එකක් රුපියල් 800යි. ගෝවා කිලෝ එකක් අද තොග මිල රුපියල් 200යි, සිල්වර මිල වාර්තා වන රුපියල් 250යි. තක්කාලි අද තොග මිල රුපියල් 200යි, සිල්වර මිල රුපියල් 250යි. බටු තොග මිල කිලෝ එකක් රුපියල් 300යි, සිල්වර මිල 350යි. වට්ටක්කාර තොග මිල වාර්තා වන රුපියල් 130යි, සිල්වර මිල කිලෝ එකක් 180යි. පතෝල තොග මිල රුපියල් 300යි, සිල්වර මිල රුපියල් 350යි. අම මිරිස් කිලෝ එකක් තොග මිල රුපියල් 500යි, සිල්වර මිල රුපියල් 600යි. දෙහි අද තොග මිල රුපියල් 120යි, සිල්වර මිල කිලෝ එකක් 180යි. ඊළඟට බලමු පළතුරු. ඇඹුල් කෙසෙල් තොග මිල රුපියල් 100යි, සිල්වර මිල කිලෝ එකක් රුපියල් 150යි.
පැපොල් තොග මිල රුපියල් 120යි. සිල්ලර විකුණුම් මිල රුපියල් 170යි. අන්නාසි තොග මිල අද වාර්තා වෙලා නැහැ. සිල්ලර විකුණුම් මිල රුපියල් 375යි. ඇපල් ආනයන සිල්ලර මිල රුපියල් 200යි. ඩොඩන් ආනයන සිල්ලර විකුණුම් මිල රුපියල් 190යි.